ඔබ දන්නවද ඔබට එළවලු කිලෝ ගාණක් කාලවත් ගන්න බැරි තරම් ඉතා විශාල පෝෂණයක් මෙන්න මේ පුංචිම පුංචි පැලෑටි එක වේලක් කාලා ගන්න පුළුවන් කියලා. මේ පුංචි පැලෑටි වලට කියන්නේ මයික්‍රෝග්‍රීන්ස් කියලා. බොහෝ දෙනෙක් හිතන්නේ මේ මයික්‍රෝග්‍රීන්ස් කියන්නේ නිකම්ම කෑම පිඟාන ලස්සන කරන්න පාවිච්චි කරන සැරසිල්ලක් විතරයි කියලා. නමුත් මේවා සැරසිල්ලකට වඩා ඔබ රෝග රැසකින් ආරක්ෂා කරන පෝෂණ බෝම්බයක් වගේ ආහාරයක්. අද අපි කතා කරන්නේ මයික්‍රෝග්‍රීන්ස් වල තියෙන විද්‍යාත්මක ගුණ අගුණ වගේම ලංකාවේ වගා කරන ක්‍රම සහ මේවා පාවිච්චි කිරීමේදී ඔබ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන ඉතා වටිනා විද්‍යාත්මක කාරණා ගණනාවක් ගැන. ඒ ගැන දැනගන්න දිගටම රැඳෙන්න මේ වටිනා වීඩියෝවේ අන්තිම තප්පරය තෙක්. මයික්‍රෝග්‍රීන්ස් කියන්නේ ශාකයෙන් බීජයක් මතුවෙලා සති 1-3 අතර කාලයේදී ඒ කියන්නේ පත්‍ර 2ක් හෝ 4ක් මතු අවස්ථාවේදී නෙලා ගන්න ලපටි පැලෑටි වලට. ඇත්තටම මේ මයික්‍රෝග්‍රීන්ස් කෑවහම ලැබෙන වාසි මොනවද කියලා දැන් අපි බලමු. මේ ගැන 2012 වසරේදී මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලය සහ USD එහෙම නැත්නම් එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සුවිශේෂී වූ පරීක්ෂණයක් කළා. ඔවුන් මයික්‍රෝග්‍රීන්ස් වර්ග 25ක් පමණ මේ විදියට අධ්‍යයනයට ලක් කරලා බැලුවා. එහි ප්‍රතිඵල පුදුම සහගතයි. සාමාන්‍යයෙන් මේ කුඩා පැලෑටි වල ඒවායේ වැඩුණු ශාකයට වඩා 4 ගුණයක සිට 40 ගුණයක් දක්වා වැඩි පෝෂණයක් අන්තර්ගත වෙනවා කියලා තමයි ඒ අය අනාවරණය කරගත්තේ. උදාහරණයක් විදිහට වැඩුණු රතුගුව වලට වඩා මයික්‍රෝග්‍රීන්ස් රතුගුව වලින් 40 ගුණයකට වඩා විටමින් E ප්‍රමාණයක් සහ 6 ගුණයකින් වැඩි විටමින් C ප්‍රමාණයක් අපට ලබා ගන්න පුළුවන්. ඒ වගේම කොත්තමල්ලි මයික්‍රෝග්‍රීන්ස් ගත්තාම ඒ වලිනුත් වැඩුණු කොත්තමල්ලි වලට වඩා ඉතා වැඩි ඉහළ මට්ටමක් ලුටේයින් අපට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මේවායේ ඇති පොලිපීනෝල්ස් මගින් හෘද රෝග, දියවැඩියාව සහ පිළිකා වැනි බෝ නොවන රෝග වැළැක්වීමේ විශාල ශක්තියක් ඇති බව සායනික වශයෙන් තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම අපේ සිරුරේ සෛල විනාශ කරන ෆ්‍රී රැඩිකල්ස් පාලනය කරන්න මේවායේ ඇති ඉහළ ප්‍රතිඔක්සිකාරක මට්ටම උපකාරී වෙනවා. වර්තමාන පරීක්ෂණ මගින් පෙන්වා දෙන අන්දමට මයික්‍රෝග්‍රීන්ස් වලට සිරුරේ ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කරලා සීනි මට්ටම සමබර කිරීමට හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර පීඩනය පාලනය කිරීමට අවශ්‍ය පෝෂක මෙහි බහුලව අන්තර්ගත වෙන බව තමයි විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම බ්‍රොකෝලි මයික්‍රෝග්‍රීන්ස් වල සල්ෆොරැපේන් නම් සංයෝගය අධිකව අඩංගු වෙනවා. මේ පිළිකා සෛල වර්ධනය අඩාල කිරීමට සමත් බව විද්‍යාත්මකව පිළිගෙන තියෙනවා. මෙච්චර දේවල් දැනගත්ත ඔයා අනිවාර්යයෙන්ම මේ ගැන දැනගන්න ඕනේ. ඒ තමයි ඕනම දෙයක හොඳ වගේම සැලකිය යුතු අහිතකර පැත්තකුත් තියෙනවා. අපේ ජීවිත ආරක්ෂා කරගන්න නම් අපි ඒ ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්නම වෙනවා. මේ මයික්‍රෝග්‍රීන්ස් වැරදි ලෙස වගා කළොත් හෝ අපිරිසුදු ජලය පාවිච්චි කළොත් සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියා වර්ධනය වීමේ අවදානමක් පවතිනවා. ඒ වගේම නිවැරදි විදිහට ගබඩා නොකළොත් විශාල ගැටලු රාශියක් ඇති වෙන්න පුළුවන්. නරක වුණ ඒවා ආහාරයට ගැනීම ඊටාම නරක ප්‍රතිඵලාත් කර දෙනවා. ඒ නිසා ඒ ගැන ඔයා අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම දැනට ලංකාවේ හැමෝටම මේ මයික්‍රෝග්‍රීන්ස් කන්න අපහසුයි. ඒකට හේතු කීපයක් තියෙනවා. ඒකට එක් හේතුවක් තමයි වෙළඳ පොලේ මේවා මිලදී ගැනීමට යාමේදී සාමාන්‍ය පලා වර්ග වලට වඩා ඉතා ඉහළ මිලක් ගෙවීමට සිද්ධ වෙනවා. ඒ වගේම අස්වැන්න නෙලා දින කීපයකින් මේවා මැලවී යනවා. ශීතකරණයක වුණත් දින 5-7 අතර කාලයක් තබා ගැනීමට පහසුයි. නමුත් ඊට වඩා වැඩි කාලයක් තබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේවා අනික් එළවලු වගේ දින ගණනාවක් තියාගෙන ආහාරයට ගන්න හැකියාවකුත් නැති වෙනවා. වර්තමානයේ වෙන විට ලංකාවේ නාගරික කෘෂිකර්මාන්තය තුළ මයික්‍රෝග්‍රීන්ස් ඉතාම ජනප්‍රියයි. විශේෂයෙන්ම කොළඹ සහ මහනුවර වැනි නගරවල ගෘහස්ථෝ මේවා වගා කරන ව්‍යවසායකින් රැසක් මේ වෙනකොට බිහි වෙලා තියෙනවා. ලංකාවේ ප්‍රධාන වශයෙන් වගා කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පස් හෝ කොකෝපීට් මාධ්‍ය භාවිතා කිරීම. කුඩා තැටිවලට කොකෝපීට් හෝ මතු පිට පස් පුරවා දිනපතා ජලය ස්ප්‍රේ කිරීම මෙහිදී සිදු වෙනවා. මේක ඉතාම සාර්ථක ක්‍රමයක්. ඒ වගේම ජලජ වගාව, ඒ කියන්නේ හයිඩ්‍රොපොනික් වගාව. පස රහිතව ජලය සහ පෝෂණ දියර පමණක් යොදාගෙන දැල් මත මේවා වගා කිරීම සිදු කරනවා. ලංකාවේ අපිට පහසුවෙන් වගා කළ හැකි වර්ග ලෙස මුකුණු වැන්න, ගෝවා, රාබු, සූර්යකාන්ත සහ කොත්තමල්ලි හඳුන්වන්න පුළුවන්. අපි දැන් සමාජයේ තියෙන වැරදි මත කීපයකුත් බලමුකෝ. එක මිත්‍යා මතයක් තමයි මයික්‍රෝග්‍රීන්ස් සහ ස්ප්‍රවුට්ස් කියන්නේ එකක් කියලා බොහෝ දෙනෙක් හිතනවා. නෑ, එහෙම දෙයක් නෑ. ස්ප්‍රවුට්ස් කියන්නේ දින කීපයක් වතුරේ පැල කළ බීජවලට
මයික්‍රෝග්‍රීන්ස් වලට හිරු එළිය සහ පස අවශ්‍යයි. ඒ වගේම මයික්‍රෝග්‍රීන්ස් වල පෝෂණය ස්ප්‍රවුට්ස් වලට වඩා බෙහෙවින් වැඩි. ඒ වගේම තවත් මිත්‍යා මතයක් තමයි මේවා හැමෝටම ඕන විදිහකට කන්න පුළුවන් කියන එක. සත්‍ය තමයි සමහර රෝගී තත්ත්ව ඇති අය මේවා කෑමට ගන්න එක සුදුසු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම වකුගඩු රෝගීන්. සමහර මයික්‍රෝග්‍රීන්ස් වල විශේෂයෙන්ම නිවිතිය වගේ මයික්‍රෝග්‍රීන්ස් වල පොටෑසියම් සහ ඔක්සලේට් අධික විය හැකියි. එම නිසා වකුගඩු රෝගීන්ට වෛද්‍ය උපදෙස් මත පමණක් මේවා ආහාරයට ගැනීම කරන්න වෙනවා. ඒ වගේම යම් යම් හේතු මත ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් උදාහරණයක් විදිහට පිළිකා රෝගීන්, කුඩා දරුවන් සහ ගර්භණීය මව්වරුන් මේවා අමුවෙන් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. මේවා ආහාරයට ගන්නවා නම් ආසාදන අවදානම මගහරවා ගන්න මදක්, තම්බාහු, පිස ගැනීමෙන් අනතුරු ආහාරයට ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. මොකද මම මෙහෙම කියන්න හේතුව බොහෝ විට අපි මයික්‍රෝග්‍රීන්ස් ආහාරයට ගන්නේ අමුවෙන්. එහෙම නැතුව මේවා පිස ගැනීමෙන් අනතුරු ආහාරයට ගත්තොත් ඒවල අන්තර්ගත වෙන පෝෂකයන් වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා බොහෝ විට අපි මේවා ආහාරයට ගන්නේ සලාදයකට යම් ප්‍රමාණයක් එකතු කිරීම මගින්. ඒ වගේ මේවයි පිරිසුදුකම ගැන සැකයක් ඇති වුණොත් නම් මේවා ආහාරයට ගැනීම කරන්න එපා. මේ මයික්‍රෝග්‍රීන්ස් මිලදී ගද්දී පුස් ගතියක් හෝ නරක් වූ ගන්ධයක් ඇතනම් ඒවා අනිවාර්යයෙන්ම මිලදී ගන්න යන්න එපා. ඉතින් ඒ නිසා ඔබේ ශරීරයට ඉතා අහිතකර තත්ත්ව ඇති වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න ඕනේ. සාරාංශයක් විදිහට මයික්‍රෝග්‍රීන්ස් කියන්නේ අනාගතයේ අපේ ආහාර වේල පෝෂණයෙන් පුරවන්න පුළුවන් සැබෑම සුපිරි ආහාරයක්. ඔබටත් පුළුවන් ඔබේ නිවසේ ඊටාම කුඩා ඉඩකඩක මේ වගේ මයික්‍රෝග්‍රීන්ස් පාත්‍යයක් හදාගන්න. ඒ ඔස්සේ ඔබේ ශරීරයට අවශ්‍ය පෝෂකයන් ඒ මගින් සපයා ගන්න. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයා මොකද්ද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්න දේවල් අනිත් අයත් එක්ක ෂෙයා කරගන්නත් මේ කමෙන්ට් සෙක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි හිතනවා මයික්‍රෝග්‍රීන්ස් පිළිබඳව ඔයා යම් කිසි දෙයක් දැනගත්තා කියලා. ඉතින් තවත් මේ වගේ වැඩසටහනකින් හමු. හැමදාමත් සුවැති දිව්‍ය ප්‍රාර්ථනා කරන අපි නියුට්‍රි ඉන්ෆෝ. ඔබත් තරබාරුකම නිසා පීඩා විඳින කෙනෙක්ද? එක එක දේවල් අත්හදා බැලුවට සාර්ථකුනේ නැද්ද? බෝරින් ඩයට් ප්ලෑන් කරලා එපා වෙලාද? එහෙනම් ලංකාවේ අංක 1 නියුට්‍රින්ෆෝ ඔන්ලයින් weight management clinic එකට අදම ජොයින් වෙන්න. දිවයිනේ ජනප්‍රියතම දක්ෂ පළපුරුදු වෛද්‍ය සභාවේ ලියාපදිංචි පෝෂණවේදී හිරෝසන් ජයරංග මහතා තමයි මේ සායනය මෙහෙවන්නේ. ජනප්‍රිය රෝහල් වලට පමණක් සීමාව තිබූ නියුට්‍රින්ෆෝ සායනයට දැන් ඔබ ලෝකයේ කොහේ සිටියත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. පළමු සතියේ සිටම ප්‍රතිඵල අත්කර ගන්න. අදම ලියාපදිංචි වන්න. 07600යි 50620ට ඔබේ නම සටහන් කර WhatsApp කෙටිපණිවිඩයක් යොමු කරන්න. වැඩි විස්තර සඳහා 071 8යි 620යි 620 අංකය අමතන්න. ඔයා බරාඩු කරගන්න හොය ඉන්න කෙනෙක්ද? බෙහෙත් බිව්වත් සීනි පාලනය වෙන්නෙම නැද්ද? ඔයාට ෆැටි ලිවර් කියලා ඩොක්ටර් කිව්වද? කොලෙස්ටරෝල් අඩු කරගන්න වෙයි කියලා වෝනින් එකකුත් දුන්නද? පීරියඩ්ස් අක්‍රමවත් වෙලාද? වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා හැම දෙයක්ම කන්න එපා කිව්වද? ඔයා කෙට්ටු වැඩි කියලා හැමෝම කියනවද? මේ වගේ ප්‍රශ්න ඔයාටත් ඇති. මේ සියල්ලටම විසඳුමක් දෙන්න තමයි නියුට්‍රින්ෆෝ ඔන්ලයින් ක්ලිනික් එක තියෙන්නේ. www.nutriinfosl.com වෙබ් අඩවිය හරහා ඔබේ අවස්ථාව දැන්ම වෙන් කරවා ගන්න. නියුට්‍රින්ෆෝ සමගින් ඔබේ ප්‍රතිකාර අදම අරබන්න. www.nutriinfosl.com වෙබ් අඩවියට පිවිසෙන්න. WhatsApp 07600යි 50620. වැඩි විස්තර 071 8යි 620යි 620.